හායි ළමයි ඉතින් ඔයාලට කොහොමද මම ඔයාලට කලින් සතියේ කියලා දුන්නා අපි සෙරප්පු ව්‍යාපාරයක් කරනකොට අපිට සෙරප්පු හදන්න ඕන වෙන ටූල්ස් මොනවාද කියලා. ඉතින් ඒක තමයි අපි පළවෙනි පාඩම. ඉතින් ඔයාලට මම දෙවෙනි පාඩම විදිහට කියලා දෙන්නේ අපි ස්ලිපර්ස් හදනවා නම් අපිට මොනවද ඕන වෙන අමුද්‍රව්‍ය කියලා. ඉතින් මම ඔයාලට ඒක තමයි අද කියලා දෙන්න හදන්නේ. කලින් පාඩම බැලුවේ නැත්නම් ඒක අනිවාර්යෙන් බලන්න. අපිට මුලින්ම ඕන වෙනවා සෙරෙප්පු අඩි. අඩි කියලා ගත්තම මේකේ තියෙනවා ඉන්සෝල් එකයි මේක ඉන්සෝල් එක මේක අවුට්සෝල් එක. මේක මෙන්න මේ විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. මේක මෙන්න මේ විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. මේකට කියන්නේ අවුට්සෝල් එක, මේකට කියන්නේ ඉන්සෝල් එක. එතකොට අපි මෙන්න මේක ඉන්සෝල් එක කවර් කරගන්නවා මෙන්න මේ වගේ channel එකක් භාවිතා කරලා මේකට channel කියලා කියනවා exin කියලා කියනවා. ඉස්සරින් අපි බලමු අපිට ඕන අඩි මොනවාද කියලා. මේකට අපි කියන්නේ boxer කියලා shape එක boxer කියලා කියන්නේ. කියන්නේ මේකේ උඩින් ඉස්සරහින් තියෙන්නේ මේ විදිහට කොටු හැඩයක්. එතකොට මේ වගේ සෝලුත් තියෙනවා. මේ සෝල් එකේ තියෙන්නේ මේ විදිහේ රවුන්ඩ් ෂේප් එකක්. මේක රවුන්ඩ් ෂේප් එක වුණා දැන් මේකේ රවුම ටිකක් උලට වගේ තියෙනවා. සමහර අඩි තියෙනවා ඒකේ රවුම නෙමෙයි උලට නැහැ. ටිකක් අර රවුම් ෂේප් එකට තමයි තියෙන්නේ. දැන් මේක මේ විදියයි මේ විදියට එක එක සෝල් තියෙනවා. ඒවයි ෂේප් වෙනස්. ඉතින් මම ඉස්සර පාවිච්චි කරේ මෙන්න මේ සෝල් එක. ඉතින් ඒක ටිකක් අර දැන් ටිකක් පරණ ෆැෂන් වගේ. ඉතින් දැන් මම ඒක වෙනුවට දැන් පාවිච්චි කරන්නේ මෙන්න මේ සෝල් එක. දැන් ගොඩක් අය කැමති මෙන්න මේ සෝල් එකට. ඒ නිසා ඔයාලා මේ සෝල් අරන් බලන්න. මේ සෝල් එකට දාලා අපි ස්ලිපර්ස් දෙක හදාගත්තම ඒක හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අඩිය එන්නේ. මෙහෙම අඩි ඉන්සෝල් දෙකයි අවුට්සෝල් දෙකයි මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් ඒක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම ඕන වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට එක එක ෂේප් තියෙනවා. ඔයාලා කැමති ෂේප් එකකින් අරගෙන හදාගන්න පුළුවන්. කිසිම වෙනසක් නැහැ. මෙන්න මේක ඇවිල්ලා තියෙන්නේ ඊවා මෙටීරියල් එකකින් ලාවා. මෙන්න මේවා සමහර වෙලාවට ගන්න තියෙන මේ වගේ ලොකු බෝඩ් එක. අපිට ඕන කපා ගන්න පුළුවන්. නමුත් අපි ගාව කපන්න මැෂින් එකකුත් නැහැනේ. ඒ නිසා අපි මේක මේ විදියටම සෙට් එක පිටින්ම ගන්න එක තමයි හොඳම දේ. ඒව ගන්න ඔයාලට කුමාර විදිය ඕන තරම් කඩ තියෙනවා. එතනට ගිහිල්ලා අඩි ඉල්ලපුවම මෙන්න මේක සෙට් එක විදියට මෙහෙම රබර් බෑන්ඩ් එකක් දාලා තමයි ඔයාලට දෙන්නේ ඕන සයිස් එක ඔයාලා ඉල්ලන්න ඕනේ. හරිද? එතකොට ඒක හරියි. ඊළඟට අපිට ඕන වෙනවා මෙන්න මේවා. මේ තියෙන ළමයි රෙක්සින් එකට channel කියලා තියෙනවා. මේකේ තියෙනවා second quality කියලා තියෙනවා first quality කියලා තියෙනවා. ඒකේ වෙනස තමයි මේකේ මේක first quality එකක්. මේ first quality එකේ මේකේ මේ පොතු යනවා ටිකක් අර පොතු යනවා කාලයක් ගියාම තමයි පොතු යන්නේ. ඒ කියන්නේ මේකේ quality එක හොඳයි. සමහර ඔයාලා දැකලා ඇති ඔයාලා මේ දැන් සෙරපු දෙකක් ගත්තම මේකේ ටක් ගාලා සතියයි දෙකයි නිකන් හැම යනවා වගේ සුදු ගහනවා එහෙම වෙනවා. දැන් මේක එහෙම නෑ මේක සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් ෆස්ට් ක්වොලිටි එක ගන්න. ෆස්ට් ක්වොලිටි එකයි සෙකන්ඩ් ක්වොලිටි එකයි අතර ප්‍රයිස් වෙනස් වෙන්නේ රුපියල් 200ක් 300ක තමයි පොඩි වෙනසක් වෙන්නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් 100 200 බලන්නේ නැතුව ෆස්ට් ක්වොලිටි එකක්ම අරගන්න. එතකොට ඒකේ මෙන්න මේ විදිහට බ්ලැක් ගන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට වයිට් කලර් එකෙන් ගන්න පුළුවන්. මේ විදිහට වයිට් කලර් එකෙන් ගන්න පුළුවන්. එතකොට මේ වගේ ඕන තරම් කලර්ස් තියෙනවා. එතකොට මෙන්න මේ ෆස්ට් ක්වොලිටි එකයි මේකයි මෙටීරියල් එකම සමාන මෙටීරියල් එකක්. දැන් මේක ගත්තාම මේක ටිකක් වෙනස්. මේක වෙනම මෙටීරියල් එකක්. මෙන්න මේකේ මොනවා හරි දූවිල්ලක් හරි වැදුනොත් ළමයි ටක් ගාලා වතුර ටිකක් දාලා පිහපු ගමන් ඒක යනවා. හරිම ලේසියි අපිට මේක ක්ලියර් කරගන්න. හැබැයි මෙන්න මේ වගේ එකක මේ කියන්නේ මොනවා හරි වෙලා අපිට මොනවා හරි දූවිලි මොනවා හරි ගෑවුනොත් හරි අමාරුයි ක්ලියර් කරගන්න. ඒ කියන්නේ මෙටීරියල් එක හරි මේ ලිස්සන සුළුභාවය අඩුයි ළමයි. එතකොට ඒකයි වෙන. මොන මේ වගේ එක කලර්ස් තියෙනවා. මේ විදිහට මේ තව මෙටීරියල් එකක්. එතකොට මේකත් හරි ලස්සනයි. ලස්සන වුණාට මේකේ දූවිලි මොනවා හරි වැදුනොත් හරි අමාරුයි ක්ලියර් කරගන්න. හැබැයි ඒක හරිම ලස්සනයි දිලිසෙනවා.
ලස්සනයි. ඒතකොට මම මේ ඔයාලට කියලා දුන්නේ රෙක්සින් එහෙම නැත්නම් channel කියලාත් කියනවා. මේකෙන් කරන්නේ මෙන්න මේ සෝල් එක කවර් කරගන්නවා. මෙන්න මේ විදිහට කවර් කරගන්නවා. මෙන්න මේ විදිහට කවර් කරගන්නවා. ඒ කවර් කරපු ඒවා තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ සෝල් එක කවර් කරලා තියෙන්නේ. ඒකට තමයි ඒව අපි රෙක්සින් එහෙම නැත්නම් channel අපි භාවිතා කරන්නේ මේ දෙයට තමයි. ඒකට මේකෙන් තියෙනවා තව කලර්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මම මේ ළඟදි ගත්තු කලර්ස් මම ඔයාලට මේ පෙන්නන්නේ. ඒ වගේ තව ගොඩාක් තියෙනවා. ඔයාලට ඕන පාටකින් ඕන මැටීරියල් එකකින් ගන්න පුළුවන්. කුමාර විදියට ගියාම. ඊළඟට ඔයාලට ඕන වෙනවා නූල්. නූල් කියන්නේ මෙහෙමයි. දැන් ඔයාලා කියන්නේ ඔයාලා පටි මහනව නම්, ඒ කියන්නේ පටි මහලම හදා ගන්නව නම් ඔයාලට මේ නූල් ඕන වෙනවා. මේ තියෙන මම මහලා හදාගත්තු ස්ටිකර්ස් එකක්. මේකනේ ඔයාලට පේනවා ඇති මහලා තියෙනවා වටේටම මහලා. ඒ පටියට ඒ කියන්නේ ඒ මැටීරියල් එකේ හැටියට ඒක මහපුවම තමයි ලස්සන. අන්න ඒ නිසා තමයි මම මහගෙන තියෙන්නේ. තමන්ට මැෂින් එකක් නැත්තම් ඔයා මහන්න නැතුව මේක අලවල වුණත් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වගේ එක එක જાතියේ නූල් ඕනි වෙන ඔයා මහනවා නම් මේව ගන්න පුළුවන් කෝවිල්ෙන් ගොඩාක් අඩුවට තියෙනවා. يعني ගාමන්ට් ෆැක්ටරි වලින් අයින් කරපු නූල් එහෙම පොඩි නූල් කෝන් ගන්න පුළුවන්. ඒක එකක්. එතකොට ඔයාලට ඕන වෙනවා මෙන්න මේ වගේ බට. ඔයාලා දැකලා ඇති සෙරෙප්පු හදද්දි සමහර වෙලාවට අර නෝමල් සෙරෙප්පු හදද්දි සෙරෙප්පුවේ අර මේ හරියට මෙන්න මේ වගේ චූටි බට කෑල්ලක් දානවා. මේ බටේ දාන්නේ ඇඟිලි වල පහසුවට ඇඟිලි රිදෙන එක වළක්ව ගන්න තමයි මෙන්න මේ බටේ දාන්නේ. අන්න ඒ බට ඕන වෙනම ඔයාලා ඒ විදිහේ සෙරෙප්පු හදනවා නම් මෙන්න මේ විදිහේ සෙරෙප්පු දෙකක් හදනවා නම් ඔයාලට ඒ බටේ දාගන්න ඕන වෙන්නේ නැහැ. එතකොට ඒකත් හරි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න ඕන වෙන ගම් මොනවාද කියලා. මෙන්න මේ තියෙන්නේ ඕන වෙන ගම් ಜಾති දෙකක් මන් ළඟ. එතකොට ළමයි මේකට කියන්නේ කිරි ගම් එක කියලා. මේක තියෙනවා සුපර් ටෙක් කියලා තියෙනවා. ආයෙ තියෙනවා මල්ටි බෝන් කියලා තියෙනවා, බෝන්ටෙක් කියලා තියෙනවා. ඔය වගේ එක එක නම් වලින් ගම් ගොඩාක් තියෙනවා. මම පාවිච්චි කරන්නේ මේ දවස්වල සුපර් ටෙක් ගම් එක. මොකද මම ඒ කියන්නේ මම සෝල් අරගන්නේ නාස්රා ට්‍රේඩින් එකෙන්. ඉතින් මම ඒකෙම තමයි ගම් එක ගන්නෙ. හේතුව තමයි අපි සෝල් එකක් ගන්නව නම් කඩේකින් ඒකේ තමයි ඒ සෝල් එකට හරියන ගම් එක තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඔයාලා අඩි ගන්න අඩි ගන්න කඩෙන්න ගම් එකත් අරගන්න. එතකොට තමයි ඒක හොඳට අපිට අලව ගන්න පුළුවන්. එතකොට කියන්න ඕනේ දැන් අපි මෙන්න මේ ගම් එක හොඳටම ඇලවෙන ගම් එක. මේ ගම් එක පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ මේ අඩි දෙක. ඒ කියන්නේ මෙන්න මේකයි. මේක මෙහෙම අලව ගන්න තමයි මෙහෙම කරලා අලව ගන්න තමයි මේ මැද්දට ගන්න තමයි මෙන්න මේ ගම් එක අපිට ඕන වෙන්නේ. එතකොට ඒ කියන්නේ මෙන්න මේ අඩි දෙක. මේ තියෙන්නේ අලවල මේ අඩි දෙක අලව ගන්න තමයි අපි මේ ගම් එක ඕන වෙන්නේ. මේ ගම් එක තමයි හොඳටම ඇලවෙන ගම් එක. අපිට මේ ගම් එකෙන් ඒක අලවන්න බෑ. මොකද මේ අඩි දෙක හොඳට තදට ඇලවෙන්න ඕනේ අනිවාර්යෙන්ම. එතකොට ළමයි අපි මේ ගම් එක ගහ ගන්නකොට අනිවාර්යෙන් අඩි දෙපැත්තම ගා ගන්න ඕනේ. මේ අඩියෙන් තියන්නේ. අන්න මේ අඩියට සම්පූර්ණ ගම් එක ගන්න ඕනේ. ආයි මේ අඩියට සම්පූර්ණ ගම් එක ගාලා අනිවාර්යෙන් විනාඩි 20ක් තියන්න. විනාඩි 20ක් තියලා තමයි ඒක අලව ගන්න ඕනේ. දැන් ওই වහින කාලේට වගේ රස්නේ වඩු වෙන්නේ ළමයි. ඒ නිසා විනාඩි 20ට වඩා තියන්න වෙන වෙලාවලුත් තියෙයි. කොහොම හරි ඔයා ගම් එක ගාලා පැත්තකින් තියලා මෙහෙම ටිකක් බලන්න. ගම් එක නිකන් අර දියර ගතියට තියෙන්නේ තද වෙලා තියෙන්නේ කියලා බලන්න. තද වෙලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ මේක අලව ගන්න පුළුවන්. නිකන් දියර ගතියට වගේ තියෙනවා. තව ටිකක් වෙලා තියලා තමයි ඒක අලව ගන්න ඕනේ. එතකොට ඒකත් හරි. ඒ ගම් එක පාවිච්චි කරන්නේ මේ විදිහට. එතකොට ඒ ගම් එක දාන්න කලින් අපි මෙන්න මේ ප්‍රයිමර් කියන එක පාවිච්චි කරනවා. අපි මේ ගම් එක ගා ගන්න කලින් මේ අඩියට අනිවාර්යෙන් ප්‍රයිමර් එක ගා ගන්න ඕනේ. ප්‍රයිමර් එකත් ගම් එක ගන්න කඩෙන්ම අඩි ගන්න කඩෙන්ම ගන්න ඕනේ. එතකොට අපි මේ ප්‍රයිමර් එක අනිවාර්යෙන් මේ මතු පිටට ගාලා ඉවර වෙලා තමයි විනාඩි 10ක් තියලා
මේ ගම් එක ගාලා විනාඩි 20ක් තියලා දෙක එකට අලවන්නේ ප්‍රයිමර් එක ගාලා ගම් එක ගාලා ඊට පස්සේ තමයි. ඒකට ඒකත් හරි. ඊළඟට මම ඔයාලට කියන්නම් මෙන්න මේ ගම් එක. මේ ගම් එක ඕන වෙන ළමයි මේ ගම් එක තවදුරට මැල වෙන ගම් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් ඒවට අලව ගන්න පුළුවන්. මෙන්න මේ ගම් එක අපි පාවිච්චි කරන්නේ මම ඔයාලට කිව්වේ මෙන්න මේ සෝල් එකට මෙන්න මේ වගේ මෙටීරියල් එකකින් අපි කවර් කරගන්නවනේ. ඒකට කියන්නේ ඉන්සෝල් කවර් කරගන්නවා කියලා. මේකෙන් අපි මේක මේ විදිහට කවර් කරගන්නකොට මේ මතු පිටටයි ගන්න මෙන්න මේ ගම් එක. ඒ වගේ මේක ගාලා අපි විනාඩි 10ක් 5ක් විතර තියන්න ඕනේ. තිබ්බට පස්සේ මේව අල්ලනකොට ගම් එක අපේ ඇලෙන්නේ නැති ගානට ආවට පස්සේ තමයි මේ දෙක එකට අලවන්නේ. අපේ ඇලවුන් නැතුව ගිය ළමයි මේ පැත්තේ දෙකේම ගම් එක ගාගත්තට පස්සේ ඒකේ ඇලෙන සුළුභාවය වැඩි වෙනවා. එතකොට මේ දෙක මෙහිම අලවපු ගමන් ආයෙ ගලවන්න බෑ බොහොම තදට ඇලවෙනවා. එතකොට ඒකත් හරි. එතකොට මේකට කියන්නේ ලේටෙක්ස් කියලා. ලේටෙක්ස් කියලා කියනවා. කිරිගම් එක කියලා කියනවා. මේක මේ ප්‍රයිස් එක අඩුයි. මේක ප්‍රයිස් එක වැඩි ගම් එකක්. ඒ නිසා තමයි මේක හැම එකටම අපි යූස් කරන්නේ නැතුව මේකෙන් ඉන්සෝල් කවර් කරගෙන මේකෙන් අඩිය අලව ගන්නෙ. එතකොට අපිට ඕන වෙනවා මේ වැඩේට පටි. සෙරෙප්පු වලට පටි. මම ඔයාලට පටි කිහිපයක් පෙන්නන්නම්. අපිට ළමයි පටි හදාගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ බලන්නකො මේ පටි මම හදපු පටි. මේ පටි මෙන්න මේ වගේ මේ රෙක්සියම් හිමියන් channel කියලා කියනවා. මේ වලින් කපලා අරගෙන තමයි මෙන්න මේ පටි හදලා දෙන්නේ. ඉතින් අපිට ඒ විදියට ගන්නත් පුළුවන්. එක්ක මේක දැන් මහලා ගන්න පුළුවන්. මහන්න නැතුවත් අපිට අලවල විතරක් ගන්නත් පුළුවන්. හැබැයි අපි මහන්න නැතුව අලවනවා නම් මෙන්න මේ ගම් එකකින් තමයි අලවන්න ඕන. අපි මහනවා නම් මෙන්න මේ ගම් එකෙන් අලවල ඉවර වෙලා මැහැවට ප්‍රශ්නයක් නැහැ. ඒකට එහෙම හදාගත්තු පටි තමයි මේ මංගාව තියෙන්නේ. මේ තියෙන්නේ මේක ළමයි මහලා නැහැ. මේක අලවගෙන විතරයි. ඉතින් එහෙමත් අපිට ගන්න පුළුවන් ඩිසයින් එකේ හැටියට තමයි අපි එහෙම ගන්න. මෙන්න මේක අපි මහලා ගත්ත එකක්. ඒකට මම ළඟ තව තියෙනවා. එතකොට මම ඔයාලට පෙන්නන්නම්. එතකොට අපිට මේ පටි අපි නිර්මාණය කරගන්න නැතුව අපිට පටි මිලදී ගන්නත් පුළුවන්. මෙන්න මේ විදියට. මේ විදිහේ පටි මිලදී අරගෙන අපිට ඒව දාලා ස්ලිපර්ස් නිර්මාණය කරන්නත් පුළුවන්. දැන් මම මේ හදලා තියෙන ස්ලිපර්ස් එක මේ මෙන්න මේ පටිය අරගෙන තමයි ඒක හදලා තියෙන්නේ. ඔය කොයි විදියට හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙන්න මේ වගේ ස්ලිපර්ස් දෙක හදන්නත් පුළුවන්. මේ මැටීරියල් එකෙන්ම පටිය නිර්මාණය කරගත්තා. මේ වගේ දිලිසෙන පටියක් දාගත්තා. මේ වගේ දිලිසෙන පටියක් ඒ වෙනුවට මෙහෙම දාන්න පුළුවන්. ওই විදිහට එක එක විදිහට පටි කලවම් කරලා ඉතින් Tamanට ඕන විදිහට ඒක නිදහසේ නිර්මාණය කරගන්න පුළුවන්. මේ බලන්නකො මෙන්න මේ විදිහේ පටිත් තියෙනවා. මේ වලින් ස්ලිපර්ස් හැදුවම හරිම ලස්සනයි. මේකේ ආරේ උනේ 350ක් වගේ එක එක ගණන් තියෙනවා. ඉතින් මම මේ පොඩි පැකේජ් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට එන්නේ මෙන්න මේ මෙටීරියල් මේ වගේ මෙටීරියල් තුනකින් ඔයාලට මෙටීරියල්ස් හම්බ වෙනවා. ඒ වගේ පටි හම්බ වෙනවා. එතකොට අනිවාර්යෙන් උපකරණ ටිකත් හම්බ වෙනවා. මේ වලින් ඔයාලට ජීවිත කාලෙම සෙරෙප්පු හදන්න පුළුවන් උපකරණ වලින් මම මෙටීරියල් එවන්නේ ජෝඩි 3කට විතරයි. ඉතින් රුපියල් 9000 ඔයාලට යන්නේ මේක අත්හදා බලන්න. ඔයාලට ඕනි දෙයක් මට මගෙන් අහන්න. ඔයාලට මොනවා හරි දැනගන්න ඕන ඔයාලගේ WhatsApp නම්බර් එක මට කමෙන්ට් එකකින් දාන්න. එතකොට මම ඒ අයට අනිවාර්යෙන් WhatsApp එකෙන් මම යාළුවට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට ඕන දෙයක් මගෙන් අහගන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහ වීඩියෝ වලින් මේ කවරින් මේ සෝල් එක කවර් කරගන්න විදිය, ගම් පාවිච්චි කරන විදිය, පටි හදාගන්න විදිය හැමදේම අරගෙන එනවා. ඊට කලින් මොන හරි දැනගන්න ඕන දෙයක් තියෙනවා මට WhatsApp නම්බරේ දාන්න. මම යාට අනිවාර්යෙන් මැසේජ් එකක් දානවා.
ඒ පැකේජ් එකට අයිති වෙන්නේ මොනවද කියලා ඔයාලට මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. අනිත් එක තමයි ඔයාලට මගෙන් ගන්නෙ නැතුව අනිවාර්යෙන් කුමාර විදියට ගිහිල්ලා ගන්න පුළුවන්. හැබැයි ගන්නකොට ටිකක් වැඩිපුර මිලදී ගන්න ඕනේ. යාළුවා යාර ගණන් දෙන්නේ යාර පාගෙත් සමහර වෙලාවට දෙනවා. ගම් මෙහෙමත් මේ කාලට වැඩියෙන් දෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඕන නම් එහෙම ගන්නත් පුළුවන්. මම අර පැකේජ් එක හැදුවේ පොඩි ප්‍රමාණයක් එක මුලින් පොඩි ප්‍රමාණයක් අරගෙන හදලා බලන්න කැමති අය ඉන්නවනේ අත් හදා බලන්න. ඉතින් ඒකයි ඒ වගේ පොඩි පැකේජ් එකක් හදලා මම තියෙන්නේ. ඔයාලට ඕන නම් ඒ පැකේජ් එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කුමාර විදියේ ඕනම කඩේකින් ගන්න පුළුවන්. කුමාර විදියේ කඩ තියෙනවා. ඔයාලට මම නාස්රා ට්‍රේඩින් කියන කඩයක් ගැන කලින් වීඩියෝ එකේ කිව්වා. ඒ කඩේ ගැන කියපු හේතුව තමයි එයාලගේ මෙන්න මේ සෝල් එක ගොඩක් හොඳයි. මේ සෝල් එක ලිස්සන සුළුභාවය හරිම අඩුයි. ඉතින් ටයිල් මතු පිටක වුණත් මේක දාගෙන අපිට හොඳට ඇවිදින්න පුළුවන්. කිසි කරදරයක් නැහැ. අන්න ඒ නිසා තමයි ඒ කඩේ මම හඳුනන දෙන අනිත් එක තමයි එයාලගේ බඩු ගොඩක් ගණන් අඩුයි. සාමාන්‍යයෙන් අපි ගොඩක් මිලදී ගන්නකොට ගොඩාක් අපිට ලොකු වාසියක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි ඒ කඩේ හඳුන්වලා දුන්නේ. ඔයාලට ඒ කඩෙන් නැතුව ආයෙ තියෙන NFL කියලා ඒ වගේ කඩ තියෙනවා. ඒ වලින් ගන්නත් පුළුවන්. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඉතින් අද දවසට ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකත් මම ඉක්මනටම අරගෙන එන්නම්. ඔයාලට මගේ වීඩියෝ එක වැදගත් නම් මාව subscribe කරන්න, bell icon එකත් click කරන්න, like කරන්න. ඉතින් අදට ගිහින් එන්නම්. bye.